තලගුලි තල අලුවා කාලා තිබුණට තල පැලයගෙනින් මීට කලින් ගොඩක් අය දැකලා නැති බව මම දන්නවා. ඉතින් අපේ රටේ තල කියන්නේ හරිම වැදගත් භෝගයක්. පොඩි යට වුණාට ගුණත් වැඩි. අපි මුලින්ම තල භෝගය ගැන කතා කරමු. ඇත්ත වශයෙන්ම තල වගායව වියලි කලාපයේ තමයි වගා කරන්නේ. විශේෂයෙන්ම කුඹුරු ගුමිතනින් අනතුරුව අතුරු භෝගයක් විදිහට ගොඩක් අය තල වගා කරනවා. මේකට හේතුව තමයි තල වැවෙන්න ගොඩක් වතුර ප්‍රමාණයක් අවශ්‍ය නැති එක. ඒ වගේම මේක කෙටි කාලින භෝගයක් නිසා ඉක්මනින් අස්වැන්න ගන්නත් පුළුවන්. තල වගා කරනකොට හොඳින් හිරු එළිය තියෙන්න ඕනේ. ඒ වගේම පස හොඳින් සාරවත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මාස 3ක් යනකොට අස්වැන්න ගන්න පුළුවන්. තල පැලෑටිය සාමාන්‍යයෙන් කුඩා පඳුරු ආකාරයෙන් වැවෙනවා. එහි කඳ කෙලින් වන අතර අතු බෙදී යා හැකියි. තලකොළ සාමාන්‍යයෙන් දිගටි හෝ ඕවලාකාර හැඩයකින් යුක්තයි. පත්‍රයේ වර්ණය තද කොළ පාට තමයි. ඒකේ මල් සුදු හෝ රෝස පාටට තියෙනවා. තල ඵලය තමයි කරල. මේවා කුඩා දිගටි කරල් වන අතර ඇතුළත අප ආහාරයට ගන්නා තල ඇට විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලංකාවේ තල ගැන අපට කතා කරන්න පුළුවන්. ඉදිරියට තල භෝගයේ සිටවන ආකාරයේ සිට තල අස්වනු නෙලා ගන්න ආකාරය දක්වා ලස්සන වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක බලන්න ඕනි අය ලංසා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.